ඉතින් ඒ නිසා අපි මේ බලය ගත්තේ කරුණු හතරකට. එකක් දේශපාලනය වෙනස් කරන්න. ඒක අපි වෙනස් කරගෙන යනවා. ඔය කියන කතා එකක්වත් ගණන් ගන්න එපා. අපි අහගෙන ඉඳලා ෂොට් එක දෙන්න ඕන වෙලාවට ෂොට් එක දෙනවා. දැන් එකෙකුට දීලා තියෙනවා. ඉතුරු වෙනු පරිසරෙන් හිටපල්ලා. කියන ඒවා ඇත්ත කියලා එච්චරයි. ඒ ඇත්ත වලට අපි උත්තර දෙන්න. ඒක වෙනම දෙයක්. අදාළ ආයතන වල. ඒ නිසා ඔය අපිට විවිධ කියාගෙන යන්න. කියාගෙන ඇති තරම් කියන්න. හරි. අපි තෝරලා තැනට හරියට ආවට පස්සේ හෙල්ලෙන්න බැරි වෙන්න දෙන්නේ. දැන් දුන්නානේ එක ලියුමයි සමාව නෑ සමාව දෙන්නේ නෑ. ස්ථිරයි සමාව දෙන්නේ අවශ්‍ය නීතිමය රාජකාරී ඔක්කොම හරියටම කරනවා. උපාඩි වැඩ බලු වැඩ තක්කඩි වැඩ ඔක්කොම කරලා අපි ඒව අහගෙන ඉඳලා අපහාසවමන් ඉඳලා එක පියවරක් ගත්ත ගමන් කියන වැරදීමක් වෙලාලු. සමා වෙන්න තියෙන අයිතිය යටතේ. ඔන්න මොනවාද කියනවා. chance දෙන්නේ. මොකද රටේ ජනතාව අපිට දොස් කියනවා 159ක බලයකුත් දීලා විධායක ජනාධිපතිකමක් දීලා ඔය බලන් ඉන්නේ ඇයි කියලා. නෑ අපි බලන් ඉන්නවා. හරි තැනදී හරි වෙලාවේදී හරි විදියට ඒ නීතිමය වශයෙන් මේ පියවර ගන්න ඕනේ.